jobteddy.lk සමග අද මම ඔබට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පාරිතෝෂිත හිමි සේවකකුගේ පාරිතෝෂිත මුදල අහිමි කරන්න සේවා යෝජකයාට පුළුවන්ද කියන කරුණ ගැන. ඇත්තටම සේවකයෙකුට පාරිතෝෂිත මුදලක් හිමි නම් ඔහුගේ ඒ පාරිතෝෂිත මුදල අපේ පාරිතෝෂිත පනත අනුව ඔහු සේවය නතර වූ දවසේ ඉඳලා දින 30ක් ඇතුළත ගෙවන්න ඕන කියන එක තමයි නීතිය. නමුත් සේවකයෙකුගේ සේවය අවසන් වෙන්නේ මොන අවස්ථාවලදීද කියන එක මත ඔහුට ගෙවිය යුතු පාරිතෝෂිත මුදල තීරණය කරන අවස්ථා තියෙනවා. උදාහරණයක් විදිහට හිතන්නකෝ ඔබ විනය විෂමාචාර ක්‍රියාවක්, ඔබගේ ආයතනයේ වංචාවක්, එහෙම නැත්නම් ඔබගේ ආයතනයේ දේපල වලට අලාභානියක් කරලා ඔබව සේවයෙන් ඉවත් කරොත් එවැනි අවස්ථාවකදී එම සේවකයා විසින් මෙම ආයතනයට කරන ලද හානියට සමානව ඔහුගේ පාරිතෝෂිත මුදලින් යම් මුදලක් කොටසක් අඩු කරගන්න ඒ අදාළ ආයතනයට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම මෙවැනි කටයුත්තක් කරපු සේවකයෙක් යම් කිසි හේතුවක් මත Taman අනාගතයේදී මෙම වරදට වරදකරුවෙකු වේ යයි සිතාගෙන ඉල්ලා අස්වුනොත් සේවයෙන් ඒ ඉල්ලා අස්වීම ආයතනය විසින් පිළිගත්තොත් අන්නේ අවස්ථාවකදී ආයතනය බැඳී සිටිනවා එම සේවකයාට හිමි සම්පූර්ණ පාරිතෝෂිත මුදල ගෙවන්න. හැබැයි ආයතනයම ඉල්ලා අස්වීම පිළි නොගෙන ඔහුට විරුද්ධව මූලික විමර්ශනයක් විනය පරීක්ෂණයක් පවත්වලා ඔහු වරදකරු කරොත් අන්නේ වරදකරු වුණොත් ඒ වරදෙහි ප්‍රමාණයට ඔහුට හිමි පාරිතෝෂිතය අහිමි කිරීමේ අවස්ථාවක් සේවා යෝජකයාට තියෙනවා. මේ සම්බන්ධයෙන් ඔබට වැඩිමනත් කරුණු දැනගන්න අවශ්‍ය නම් හෝ ඒ සම්බන්ධ ගැටලුවක් තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් එකක් දාලා තියන්න.